නික්ම යාම 22 වන පරිච්ඡේදය. මිනිසෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට මැරුවොත් නොහොත් වික්කොත් ගවයෙකුට ගවයන් 5 දෙනෙක්ද බැටළුවෙකුට බැටළුවන් 4 දෙනෙක්ද දිය යුතුය. උමං කනින අතර සොරා අසුවි පහර ලැබීමෙන් මලොත් ඔහු ගැන මිනී මැරීමේ වරදක් නොවන්නේය. නුමුත් ඉර උදා වී තිබේ නම් ඔහු ගැන මිනී මැරීමේ වරද වන්නේය. සොරා විසින් අලාභය ගෙවිය යුතුය. ඔහුට කිසිවක් නැත්නම් සොරකම් කළ දේවල් ගැන ඔහු විකුණනු ලැබිය යුතුය. සොරාගත් දේ ගවයෙකු හෝ කොටලුවෙකු හෝ බැටළුවෙකු හෝ පන පිටින් ඔහු අත සම්බ වුණොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය. මිනිසෙක් තමාගේ මුර්ගයා වෙන කෙනෙකුගේ කෙතෙහි කැවුවොත් ඌ ලිහා අරිනු ලැබ කෙතක හෝ මිදිවත්තක හෝ කෑවොත් තමාගේම කෙතේද මිදිවත්තේද හොඳ කොටසෙන් ඔහු විසින් අලාභය ගෙවිය යුතුය. ගිනි ඇවිල කටුගස් වලට අල්ලා එයින් ගොයම් කොළ හෝ නොකැපූ ගොයම් හෝ කෙත හෝ දා ගියොත් ගිනි ඇවුලූ තැනැත්තා විසින් සැබවින්ම අලාභය ගෙවිය යුතුය. මිනිසෙක් මුදල් හෝ බඩු හෝ ප්‍රවේශම් කරන පිණිස තමාගේ අසල්වාසියාට භාර දුන් කල්හි ඒ මිනිසයාගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබුවොත් සොරාද අසු වුනොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය. සොරා අසු නුනොත් ගෙයි ස්වාමියා තම අසල්වාසියාගේ බඩුවලට අත නොපෙව්වාදැයි බලන පිණිස ඔහු දෙවියන් වහන්සේ වෙතට පැමිණේවා. සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනෙකු ගැන හෝ කොටලුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැති වූ කොයි ප්‍රකාර දෙයක් ගැන හෝ මේ ඒකයයි යමෙක් කීවොත් දෙපක්ෂයේ කාරණය දෙවියන් වහන්සේ වෙතට පැමිණේවා. දෙවියන් වහන්සේ විසින් වරදට පත් කරන තැනැත්තා තමාගේ අසල්වාසියාට දෙගුණයක් දිය යුතුය. මිනිසෙක් තමාගේ අසල්වාසියාට කොටලුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙන යම් මුර්ගයෙකු හෝ ප්‍රවේශම් කිරීමට භාර දුන් කල්හි කිසිවෙකුට නොපෙනී ඌ මලොත් නොහොත් තුවාල කරනු ලැබුවොත් නොහොත් පන්නා අල්ලා ගනු ලැබුවොත් ඔහු තමාගේ අසල්වාසියාගේ දෙයට අත නොතැබූ බවට ඔවුන් දෙදෙනා අතරේ ස්වාමින් වහන්සේ ඉදිරියේහි දිවිරීමක් වේවා. උගේ අයිතිකාරයා එය පිළිගන්නේය. අනික් අය ඊට අලාභය ගෙවන්ට ඕනෑ නැත. එහෙත් ඌ ඔහු කෙරෙන් සොරකම් කරනු ලැබුවොත් ඌ වෙනුවට අයිතිකාරයාට අලාභය ගෙවිය යුතුය. ඌ ඉරා දමන ලැබී නම් සාක්ෂි පිණිස ඒකා ගෙනේවා. ඉරනු ලැබුවාට අලාභය ගෙවන්ට ඕනෑ නැත. මිනිසෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුනොත් නොහොත් ඌ මලොත් ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය. උගේ අයිතිකාරයා ළඟ සිටියොත් එලෙස ගෙවන්ට ඕනෑ නැත. ඌ කුලියට ගත් එකෙක් නම් ඌ උගේ කුලියට ආයේය. මිනිසෙක් විවාහ බස් නුදුන්නා වූ කන්‍යාවක් පොළඹවාගෙන ඈ සමග සයනය කළොත් ඈ තමාගේ භාර්යාව වන පිණිස ඔහු සැබවින්ම දායාදයක් දිය යුතුය. ඇගේ පියා ඈ ඔහුට දෙන්ට කොහෙත්ම කැමති නුනොත් ඔහු කන්‍යාවන්ගේ දායාද ලෙස මුදල් ගෙවිය යුතුය. මායාකාරියෙකුට ජීවත් වන්ට ඉඩ නොහරින්න. මුර්ගයෙකු සමග සංවාස කරන කවරෙක් නමුත් සැබවින් මරණු ලැබිය යුතුය. ස්වාමින් වහන්සේ ඇර වෙන දෙවියෙකුට පූජා කරන තැනැත්තා සිඳ දමනු ලැබිය යුතුය.
විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. කිසි කනවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න. නුඹ යම් ආකාරයකින් ඔවුන්ට හිංසා කළොත් ඔවුන් මට හඬ ගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි. එවිට මාගේ උදහස ඇවිලෙනවා ඇත. මමද කඩුවෙන් නුඹලා මරා දමන්නෙමි. මෙසේ නුඹලාගේ භාර්යාවෝ කනවැන්දුමියෝද නුඹලාගේ දරුවෝ පියා නැත්තෝද වන්නෝය. නුඹ ළඟ සිටින මාගේ සෙනග අතරින් දුප්පත් කිසිවෙකුට නුඹ මුදල් ණයට දුන්නොත් නුඹ ඔහුට ණය හිමියෙක් මෙන් වෙන්ටවත් නුඹලා ඔහුගෙන් පොලී ගන්ටවත් යුතු නැත. නුඹේ අසල්වාසියාගේ වස්ත්‍රය කොහෙත්ම උකස් කොට ගත්තෙහි නම් ඉර බහින විට නුඹ ඒක නැවත ඔහුට දිය යුතුය. මක්නිසාද ඒක ඔහුගේ එකම වැස්මය. ඒක ඔහුගේ ඇඟේ වස්ත්‍රයය. ඔහු නිදන විට පොරවා ගන්නේ කුමක්ද? තවද ඔහු මට හඬගසන විට ඇහුම් කන් දෙන්නෙමි. මක්නිසාද මම කරුණා භරිතය. දෙවියන් වහන්සේට දෙස් නොකියව. නුඹේ සෙනගගේ අධිපතියෙකුට ශාප නොකරව. නුඹේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජා කිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගේ කුළුඳුලා මට දිය යුතුය. නුඹේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සද්දවසක් මව් ළඟ සිටීවා. 8 වෙනි දින ඌ මට දිය යුතුය. නුඹලා මට ශුද්ධ මිනිස්යෝ වන්නෝය. එබැවින් කෙතෙහි මුර්ගයන් විසින් ඉරු සතෙකුගේ මාංශ නොකෑ යුතුය. ඒවා බල්ලන්ට දැමිය යුතුය.